මේ චූටි කුකුලට කොරේ පිටට මරේ කිව්වා වගේ තවත් ප්‍රශ්නයක්. ගැන්සිකල්ලියේ පූසෝ දෙන්නෙක් ගමට ඇවිල්ලා. අම්මේ ඔන්න බලන්නකෝ මං ගොඩ පාන හැටි. පුතේ කොන්ද කඩා ගන්නද හදන්නේ? අනේ සමා වෙන්න මාමේ. ඔයාට අවුලක් නෑනේ. ඔයාලට පේනවද මේ රූපේ උඩින් කතරයක් ගහලා තියෙනවා? කඩාගෙන බිඳගෙන ඇවිල්ලා කුඩු ඇතුළට රින්ගන්න බෑ. ඒක තහන. මේකේ මරුවක් ඇඳවයි කියලා අහලා නැද්ද? අනේ මේ දරුවට සමාව දෙන්න නායකතුමනි. බලාගෙන ඉන්නේ නැතුව සමාව ඉල්ලන්න. හරි සමාව වෙන්න. බෝලේ පාරම විහිළුවකට ගත්තද? හොඳ ඉතින් මේ ළමයාට අපේ කුළුනේ තියෙන නීති රීති ටික කියලා දෙන්න. ඒක තමයි දඬුවම. මං ඒක ඔක්කොම දන්නවා. යකෝ කට ගහගෙනත් එනවනේ. මේ ළමයි හැදෙන විදිය අන්තිමයි. ඔයත් ඕන නැති දේවල් වලට පයින් එපා. එන්න චූටි අපි ගෙදර යමු. බෑ. මට මේ විකාර නීති තියෙන විකාර කුරුල්ලට ආයෙත් යන්න බෑ. චූටි නේ. මට මේ නීති එපා වෙලා. කාපු කාලයක් මතක නැහැ. මේ මල්ලිලා ඔයාට කරදර කරනවද? බය වෙන්න එපා මං ඉන්නවානේ. යන්නයි කිව්වේ. මේ පරවිය මගේ. පැත්තකට වෙනවා මෝඩ පූසෝ. අපි යාව හොයාගත්තේ. හරි ඉතින් ඕකට ලියපොතු පෙන්නන්න ඕනේ නෑනේ. දුවන්නයි කිව්වේ. මොකද උනේ? අවුලක් නෑ නේද? මේ කලූ මාවර ගැන්සි පූසන්ගෙන් බේරගත්තා. හරි දක්ෂයා. කවුරුත් මෙයාගේ නියපොතුත් එක්ක හැප්පෙන්නේ නෑ. ස්ටයිල් එක තමයි ඉතින් වැදගත්. ඔයාට මටත් උගන්නන්න පුළුවන්ද? මටත් ඕනේ විප්ලවවාදීවද පෝස්තඩියෙක් වෙන්න. ලේන්නු මට බය උඩ පැනලා දුවන්න ඕනේ. අපි විප්ලවවාදීෝ විදිහට අද සටන් කරන්නේ. කලු ඔයාද මොකද්ද මේ කරන්න හදන්නේ? හොඳයි. හැබැයි මං කියන ඔක්කොම අහන්න වෙනවා. කොයිද මේ තකානියක් යන්නේ? මං සයිමන්ට පාන් හොයාගෙන යන ගමන් ඔයත් එනවද? ඕ බඩගින්න කොහෙවත් යන්න බෑනේ. මුලින්ම පොඩ්ඩක් කැම ටිකක් කාලා ඉන්න ඕන. පොඩි පරවියකින්ද හතර විලි ලැජ්ජාවක් උනේ. ඔව් ඒක නම් කියලා වැඩක් නෑ. යාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේක ලේසියෙන් නම් අතාරින්න හොඳ නෑ. ඔයාට ඇහුණද ඒක? මොකක්? ඔයා එච්චර ඉක්මනට කෑවද? ඔයාම නෙකුවේ සයිමන් බලන් ඉන්නවා කියලා. එයා බලන් හිටපු දෙන්. ඊට වැඩිය මේ වෙලාවේ කලුට අපි දෙන්නගේ උදව් ඕනි කරනවා. හරි. පළවෙනි පාඩම. විප්ලවවාදියෙක් විදියට ගමන් කිරීම. ඔක්කොම තියෙන අන්තිමට ඔළුව හරවන විදිහේ. ඔයාගේ වාරේ. පොඩ්ඩක් වැරදුනා. මගේ වාරේ. මේ සෙල්ලම හරිම විනෝදයි. මං හරියටම කළා නේද? දැන් මම විප්ලවවාදියෙක්ද? ඔව්. හැබැයි ටිකක් අමාරු වැඩක්. දෙවනි පාඩම විප්ලවවාදියෙක් විදියට කතා කරන්න. බලාගෙන ඉගෙන ගන්න. අපි අර කුක්කෝ දෙන්නට වැඩේ දෙමු. ඒයි නකුටු බකුටු මැස්සෝ ගනිනවද? මගේ වාරේ. මටත් පුළුවන් ද ඒ විදිහටම කරන්න?
කරන්න සූකිරි. අනුකම්පාවක් දක්වන්න එපා. හරි එහෙනම්. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවනේ. ඔයාට කොහොමද? හොඳයි. ස්තුතියි. දැක්කද? අපෝ දැක්ක. පැටියෝ ඔයාගේ වාරි. කොහොමද නකට කොක්ක දෙන්න? ඔයාලා දෙන්නද මොකොත් මෝඩ වැඩිම කළේ නැද්ද? අපි විහිළුවක් වගේ පේනවද? දැම්ම මෙතනින් යන්නයි කිව්වේ. තුන්වෙනි පාඩම මෙන්න. අපේ සීමාමායින් පෙන්වලා දීම. ඒ තිතිම්මට නියපොතු නෑනේ. හරි ඒත් අර හොටක් තියෙනවනේ. ඔව්නේ. මගේ වාරි. මම මොකද කරන්නේ? මගේ දැක් පෙන්නන්නද? එයාලගේ වටේ දුවන්න. ඔයාගේ වේගය තමයි ඔයාගේ අවිය. හරි එහෙනම්. ඔයාගේ පුහුණුව සම්පූර්ණයි තේරුණානේ. දැන් ඔයා ගෙදර යන්න. නියමයිනේ. මමත් දැන් විප්ලවවාදී පූස්තරියෙක්. ස්තුතියි හොඳේ. එතකොට මමත් විප්ලවවාදී පූසෙක්ද? ස්තුතියි කලු. ඔව් ඇත්තටම මටත් වඩා දක්ෂයෙක්. අපි යමු. එහෙනම් මං ගිහින් එන්නම්. එයා තනියමයි ඉන්නේ. අපේ බඩකට පුරව ගන්න පුළුවන් ඒ. හරි එයාලා ගිය පැත්ත දැනගත්තා. එයාලා ගිය අර පැත්තට. බබියා අපි යමු. චූටි කුකු මං විප්ලවවාදී පූසෙක් බලන්න. අපි ඕක ගැන පස්සේ බලමුද සූකිරි. අර පූසෝ දෙන්න ප්‍රශ්නයක් දාන්න හදන්නේ. මේ ඉන්නේ මං කිව්ව විදියට ගිහිල්ලා ඔයා අපේ නීති රීති ගැන ඉගෙනගෙන දාවේ. නෑ වයසක සීයේ. මං දැන් විප්ලවවාදී පූස්තරියෙක්. විප්ලවවාදී පූස්තරිය? ඔයා පොඩ්ඩක්වත් දන්නේ නැද්ද පූසෝ කියන්නේ අපේ තරහකාරයෝ කියලා? කියන්න බලන්න. ඇත්තද? ඔයා ඉතින් පියාට ටික අකුලගෙන ඉන්නකෝ. එච්චරනේ පුළුවන්. කොහොමද චූටි පරයියෝ? ඇහෙනවද මගේ බඩ කෑ ගහන ඉවරයක් නෑ. මගේ බඩෙත් පණුව බොක්සින් ගහනවා. පූසෝ ඇවිල්ලා. මාව අතාරිනවා මෝඩ පුතෝ. ඒයි යාවෝ. තමුන්ගේ අඩු ටික දාලා මම මොකද කරන්න කියලා දන්නවද? සුප් එකක් හදනවා. දෝම්පට ආපු තැනට බායිත් ගිහින් එමුද? අන්න මගේ සිත්තිගේ කට්ටිය මෙහෙට එනවා. දැන් ඔයා පූස් දෙයියෙක් සිහි කරගන්න. කෝ දැන් තිබ්බ චණ්ඩි පාත්. කෝ පෙන්නන්නකෝ බලන්න. මං යනවා යන්න. මේක ඉවර නෑ. මීට පස්සේ අපේ කාට හරි කරදරයක් කරලා තිබ්බොත් එහෙම තමුන් ඉවරයි. තේරුණා නේද? ඔව් ඔයා කියන විදියට කරන්න. ඒ ඤාවා. අයියෝ කොන්ද. ආයෙත් සරය පරයි කූඩුවට සත්තන් දාන්න આવොත් එහෙම කොදුවට බැලී ගන්න අතර දෙනවා. මගේ පැටි ඔයාට ප්‍රශ්නයක් නෑනේ. මොකද්ද මෙතන උනේ කියනවද? ඇත්තටම ඔයාගේ දුර මගේ ජීවිතේ බේරුවා. එයා විප්ලවවාදී පූස්තරියෙක්. ඉතින් චූටි ඔයා පරවියෙක් වෙන්නද විප්ලව පූසෙක් වෙන්නද ආස? මන් දිත්ත පුරවසේ වෙලාවකට
වරේ වෙලාවකට පෝසෙත්. අපි හිටත් සෙල්ලම් කරනවද? ඒක නම් නියම සෙල්ලමක්. ඔයාලට බැරිද මට පාන් ගෙනල්ල දෙන සෙල්ලමක් කරන්න? ඔයාට පාංගලින්තර ජීවිතයක් නැද්ද? බෙදලා දෙන්න හොඳ මාළුවෙක්. Long vehicle queues were reported at filling stations across the island yesterday and today off the back of misinformation and unnecessary suspicion surrounding a possible fuel shortage as tensions in the Middle East region. Several filling stations were also temporarily closed. Against this backdrop, fuel bowsers continue to depart as usual on the Poya day from terminals island-wide, including those at Kolonnawa and Muthuwajawala to supply filling stations. D. Vishanta Silva, an executive committee member of the Sri Lanka Petroleum Private Tanker Owners Association, stated that the public need not fear as distribution activities are continuing uninterrupted. අවශ්‍ය තරම් ඉන්ධන තොගලි තියෙන නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් මෙවැනි තත්ත්වයක් වුණාම සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න දින දෙක තුනක්වත් යනවා. Meanwhile, despite prior warnings hoarding fuel in tanks and containers, such practices were still seen today. Police have been instructed to take legal action against